සුබ උදාසනක් වේවා මුණුපතේ ඉන්න සියලුම යාළුවන්ට සහ යෙහෙලියන්ට. මම වීරසේකර ජයන්ත. මගේ නම සම්පූර්ණ වීරසේකර කංකානාම්ගේ ජයන්ත වීරසේකර. මම මේ වීඩියෝ එක කරන්නේ ඔගොල්ලෝ මේ දවස්වල දකිනවා මුණුපතේ විදේශ ලක්දන සංවිධානය කියන සංවිධානයේ අපි නායකත්ව මණ්ඩලයේ ඉන්න නිලධාරීන් ඕනම තැනක ඕනම සංවිධානයක ඕනම සමිතියක නිලධාරි මඩුල්ලක් ඉන්නවා. අපිත් අන්තර්ජාලය හරහා මේ සම්බන්ධ වෙලා හිටියට අපිට ඒ වගේ ඕනම ආයතනයකට වග කියන කණ්ඩායමක් අපි ඔයගොල්ලන්ට මුණුපතෙන් අපි පෙන්නලා දීලා තිනවා. ඒතකොට ඒ දේවල් උස්සලා ඒකේ තියෙන ෆොටෝ 3ක් මේ වෙනකොට රවුම් කරලා පෙන්නලා දීලා තිනවා. කොටි ත්‍රස්තවාදී කියන ලේබල් එක ගහලා හැමදාමත් අද නෙමෙයි මීට මාස 3-4ක ඉඳලාම නොවැම්බර් මාසෙන් පස්සේ නොවැම්බර් දෙසැම්බර් ජනවාරි මාසෙන් පස්සේ විතර අපිට මේ වගේ කෙනහිලිකම් මේ වගේ දේවල් දිගින් දිගටම සිද්ධ වෙන එක ඕගොල්ලෝ මුණුපතේ පෙන්නලා තිබුණා හැමතැනදීම අපි ඒකෙදි දකින්න ඇති. එතකොට මේ දේවල් කරන්නේ ඇයිද කියලා ඕගොල්ලන්ට සමහර විට ප්‍රශ්නයක් ඇති. මේගොල්ලන්ට අපි උත්තර දෙන්න යන්නේ නැහැ. උත්තරය දෙන්න යන්නේ නැති හේතුව තමයි මොකද හේතුව බාලයින්ට උත්තර දෙනවට වඩා Facebook එකේ ලස්සනට මූණු රවුම් කරලා Photoshop වලට දාලා තමුන්ගේ ප්‍රොෆයිල් ෆොටෝ එකටත් ලස්සන ෆොටෝ දාලා බුදුබණ එහෙම නැත්නම් කතෝලික ආගමේ තියෙන දෙයක් හරි ඉස්සරහට ඉස්මතු කරගෙන ඉවරලා පෙනී හිටියට ඒගොල්ලෝගේ ඇතුළාන්තයේ තියෙන කුණු ගොඩවල් ඒගොල්ලෝ පහුගිය කාලේ පුරාම කරපු දේවල් ඒ දේවල් වලට අපි ඇත්ත සත්‍ය කතා කරනකොට ඒව කියලා දෙනකොට අපි ওই කියන જાති පලි ගැනීම ඔය කියන જાති මඩ ගැහිලි අපි කිසි දෙයක් කරලා නැහැ. ඕගොල්ලෝ අහන්නේ ඒගොල්ලෝගෙන් ඔය කියන අයගෙන් මම කියන අයත් කියන්නම් නම් වශයෙන්ම කියන්නම්. ඕගොල්ලෝ ගිහලා සර්ච් කරලා බලන්න. අහන්නේ ඒගොල්ලෝගෙන් ඕගොල්ලෝ කියන පළියට මම පිළිගන්න එපා. අහන්න ඒ කට්ටියගෙන් මොනවද මේ කට්ටිය කරලා තියෙන්නේ මේ ෆොටෝ වලින් පෙන්නලා තියෙන කට්ටිය මොනවද කරලා තියෙන්නේ මොනවද මඩ ගහලා තියෙන්නේ කියලා. මම එහෙනම් කියන්න ඕගොල්ලන්ට පැහැදිලි නැති වෙන හින්දා මොකද්ද මේ මඩ ගහලා තියෙනවා කියන එක. දැන් අපි දන්නවා මේ වෙනකොට Facebook එකේ නාමලී කියන account එකකින් ගිනුමකින් ඒ ඇයිගේ ගිනුම් තව කීපයක් තියෙනවා. ඒ ගිනුමකින් කියනවා තනෝජිටත් මටත් මඩ ගහපු හින්දා තමයි කියලා පහත් වචනවල කියලා අපේ සංවිධානයේ ඇතුලේ අපි සමාජගත කරපු ෆොටෝ වගේක් නායකත්ව මණ්ඩලය කියලා කියපු ඒවා වගේක් ඒවා උස්සලා ඉවරලා ඒවා රවුම් කරලා ගහපියෝ ගහනවා යකෝ මෙහෙමයි මුන්ට අල්ලගෙන ගහපියෝ ගෑනු පරිස්සම් වෙයල්ලා මෙන්න මුංගෙන් කියලා වෙලා අපි කාගේවත් කිසි කෙනෙකුගේ කාන්තාවගේ අනවශ්‍ය දේවල් වලට ගියේ නෑ. ඔය නාමලී කියලා කියන්නේ නාමලී සිල්ලා ඕගොල්ලෝ දකින්න ඇති පෞගිය කාලේ පිටරට ආපු ශ්‍රී ලාංකිකයට පාරේ වැටලා හිටපුවත් වතුර උගුරක් දෙන්න එපා කියපු කෙනා තමයි අද වෙන නමකින් දැන් නිකන් නාමලී කියලා හදාගෙන ඉන්නේ. අපි වී වැපුරුවොත් ගොයම් පැලවෙනවා මිසක් වී වැපුරුවොත් කවුපි පැලවෙන්නේ නැහැ. ඒකින්ද ඔය අඳ බාලෙන්ට අපි උත්තර දෙන්න යන්නේ නැහැ. මෙතන ප්‍රශ්නේ ඇති වෙන්නේ හේතුව තමයි අපි මීට ඉස්සෙල්ලා අපි සංවිධානයක හිටියා. ඒ සංවිධානයේ නම හැදුවේ අපි. ඔය සංවිධානය අපි හදාගන්නකොට මේ සංවිධානයේ ඉන්න මගේ නායකයා සුමනවීර පීජේ මම එතකොට ඔගේ තව පළවෙනිම කාන්තාව හිටියෙන් මාලි රණසිංහ අද වෙනම තැනක මේ සංවිධානයේ වෙනම තැනක වෙනම පේජ් වගේක් කරන ඉඳන් වෙලා ඉන්නවා. එතකොට අසංක කුමාර චමින්ද නාවුල්ලගේ නලින් පෙරා ඔය සුජාතා දමයන්ති අපි තමයි මේ සංවිධානයේ නිර්මාතෘරු හිටියේ. එතකොට ගයන්ත පෙරලා ඔය කියන කට්ටිය ඔය නාමලී සිල්ලලා තනෝජිලා හිටියේ නෑ. නමුත් අපි දයාබරව අපි කරුණාවෙන් කියලා දුන්නා ඒගොල්ලෝ යන පාර ඒගොල්ලෝගේ යන අරමුණ මොකද්ද කියලා. මේ අපි මේ සංවිධානයේ පිහිටෙව්වට පස්සේ සංවිධානයේ ඕගොල්ලන්ට මම මේ වීඩියෝ එකේ කමෙන්ට් වලින් ඕනනම් කියලා දෙන්නම්. ඒ සංවිධානයේ පිහිටෙවි මම මෙන්න මේ රාජකාරී කරන මේ රාජකාරී ස්ථානයේ ඉඳලා යම්කිසි දවසක ඕගොල්ලොන්ට මතක් කරලා බලන්න මේ සෞදි අරාබියාවේ අපේ ලංකාවේ කාන්තාවට ගල් ගහලා මරන්න උත්සාහ කරපු වෙලාවේදී තමයි මම සුමනවීර පීජේ සහෝදරයාට මේ කතා කරලා කිව්වේ. කතා කරලා කියලා ඉවරලා අපි මෙහෙම දේවල් සිද්ධ වෙනවා මේ පිටරටේ ණයට සිද්ධ වෙනවා මොකද සුමනේ අයියේ කරන්නේ කියලා. ඊට පස්සේ ඔයාට මොනවද තියෙන අදහස ඒ සම්බන්ධව කියලා. ඊට පස්සේ වීරි මල්ලි මොකද්ද ඔයාට තියෙන අදහස කියලා. ඊට පස්සේ මගේ අදහස මම ඔහුට ප්‍රකාශ කරා. ඊට පස්සේ එහෙනම් මොනවද අපි මේකට කරන්න පුළුවන් කියලා ඇහුවා. ඊට පස්සේ මං කිව්වා අයියේ අපි එකතු වෙන්න ඕනේ. එකතු වෙලා කට්ටියක් එක්ක එකතු වෙලා අපි මේක
මොකක් හරි කරලා ඉවරලා මේ මොන ප්‍රශ්නේ වුණත් අපේ මේ කාන්තාවක් අපි ඒකට අපි ප්‍රබල හඬක් නගලා අපි ඒකට විරුද්ධ වෙලා මේ විදිහට මේක වෙනස් කරමු කියලා වෙලා තමයි එතකොට එදා මේකට පෝස්ටර් එදා රෑම අපි එකතු වෙලා එදා රෑම කළු කොඩියක් දාලා පෝස්ටර් හදලා සෞදි අරාබියාවට කාන්තාවන් යවන්න එපා ගල්ගසා මරණ ඉන්න කාන්තාව නිදහස් කරව කියලා තමයි අපි කළු කොඩිය දාලා දැම්මේ. ඔයගොල්ලෝ හොඳට මතක් කරලා බලන්න මේකක් තිබුණද නැද්ද කියලා ඔය පරණ හිටපු සමාජිකයන්ට අලුතෙන් ආපු Facebook හදාගත්තු අයට මේක මතක හිටින්න විදියක් නැහැ. බලන්න තිබුණද නැද්ද කියලා. ඒක කරේ ඒව හැදුවේ අපේ කියන අදහසට කුවේට් වල ඉන්න අසංක කුමාර තමයි ඒ සහෝදරයා තමයි ඒ මල්ලි තමයි ඒව හැදුවේ. ඊට පස්සේ අපි මේකෙදී අවසානයේදී ඊට පහුවෙන්ද අපි බැලුවා මේකට නායකත්වය දරන්න කවුද හදාගන්නේ කියලා. ඊට පස්සේ මගේ යෝජනාවකට තමයි අපි හිටපු කට්ටියට මේ අපිට තිබුණ උවමනාවක් මේක සාමාන්‍යයෙන් යමක් කියන්නේ දේශපාලන හැකියාවකුත් තිබිච්ච සමාජයේ ටිකක් ගැන දන්න කෙනෙක්ව මේකට සම්බන්ධ කරගන්න ඕනේ කියලා ඒ ඉතාලියේම හිටපු කුමාරජිත් කියන කෙනෙක් අපි සම්බන්ධ කරගත්තා. සම්බන්ධ කරගෙන ඔහුත් එක්ක මේ සංවිධානයේට නායකත්වය උට ආරාධනා කරා. ඔහු ඉහළින්ම පිළිගත්තා. පිළි අරගෙන ඊට පහුවෙන්ද අපි ස්කයිප් සාකච්ඡාවක් තියුවා. ඊට පස්සේ ස්කයිප් සාකච්ඡාව තියුවට ඊට පහුවෙනිදා මෙන්න ඔහු අපිට කියනවා මේ වීරයයි මම මේ සංවිධානයේ ලියාපදිංචි කරා. මෙන්න ડોකියුමන්ට් එක. කාටවත් පෙන්වන්න එපා. මම අපි ගාව තියෙන ඒ ડોකියුමන්ට් එක දුන්නා මේක දෙන්න එපා කියලා. අපි කල්පනා කරා මේ අද පිටවපු පෙරේද පිටවපු සංවිධානයේ අද වෙනකොට කොහොමද ලියාපදිංචි කරේ කියලා. ඊට පස්සේ හරි කමන්නේ කොහොම හරි කොහේ හරි ලියාපදිංචි වුණා අපිට ලියාපදිංචි හරි මොනවා හරි අපිට ඒක නෙමෙයි වැදගත් උනේ. අපි මේ විදේශගත වෙලා ඉන්න මේ ශ්‍රමිකයන්ට ඇති වෙන ප්‍රශ්නවලදී ඒවා රාජ්‍යතාන්ත්‍රිකව ඒ ආයතන වලට ඉදිරිපත් කළා අපි උන්ට මඟ පෙන්නලා උන්ට සහනයක් ලබා දෙන්න. අපි මේ කල්පනා කරේ අපේ මේ ලංකාවේ මිනිස්සු මේවට ඇවිල්ලා මෙහෙම අසරණ වෙන්නේ. ඕගොල්ලෝ ඕනතරම් දැකලා ඇති මෙට්ට උඩ බස් හෝල්ට් වල පාරේ එතකොට බුදිය ගන්න මිනිස්සු. එතකොට ගෑනුන්ට වෙලා තියෙන දේවල් ඕගොල්ලෝ Facebook වල හරහා දකින්න ඇති. අපිට වෙන කිසි දෙයක් මෙතන අරමුණක් නැහැ. අපිට මේවයි කිසිම ලාභ ප්‍රයෝජන මොනවත් නැහැ. මේ වෙනකොට අපේ පුද්ගලිකව මේ ඉන්න නායකත්ව මණ්ඩලයේ ඉන්න අයගේ පුද්ගලිකව මේ කියන්නේ රුපියල් 30000කට වැඩි ඉවරයි මේ වෙනකොට. මේ ඇත්තම කතාව කිව්ව ගෙවල් වලවත් දන්නේ නැහැ. එහෙම කරගෙන ගිහිල්ලා තමයි අපි මේ සංවිධානයේ වැඩ කටයුතු අපේ මේ වෙනකොට අපි මේ ඉන්න සංඛ්‍යාවට සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම ඉද්දී ඕගොල්ලෝ මතක් කරලා බලන්න මම අප්ලෝඩ් කරලා ඇති 2016 පළවෙනි මාසේ 18 වෙනිදා සෞදි අරාබියාවේ නිහාල් එදිරිසිංහ කියලා පුද්ගලෙක් මැරුණා. ඒ මැරිච්ච වෙලාවේදී මම කිව්වා මේකට මැදිහත් වෙන්න කුමාර මල්ලි මේ මැදිහත් වෙලා මෙයාව ලංකාවට යන විදිහට මේ අපි මේකට මැදිහත් වෙන්න ඕන කියලා. ඊට පස්සේ මොකද මොහු කිව්වේ නෑ ඒවට අපිට මැදිහත් වෙන්න බෑ. ඒ රටවල් වල නීතියක් තියෙනවා. ඒ නීතියත් එක්ක අපිට අභියෝග කරන්න බෑ. ඒක ඒගොල්ලෝන් බලාගනි කිව්වා. මං කිව්වා එහෙනම් මොකද්ද අපේ රටේ අපේ මේ සංවිධානයේ පරමාර්ථය? අපි ශ්‍රමිකයන්ට පිට වෙනවා කියලානේ කිව්වේ. ඉතින් ඒක එහෙම කියන්න එපා මල්ලි කියලා. මම මේක කොහොම හරි මං තනියෙන් හරි කරනවා. හරි එනවා ඔයා කරලා බලන්න කිව්වා. එහෙම කියලා එතනින් පස්සේ අපි කිව්වා එහෙම කරන්න එපා කියලා. අපි ඉන්න කට්ටිය එයාට ඒවා පැහැදිලි කරලා දුන්නා. අපිට ලැබිච්ච උත්තරේ මොකද්ද? ඊට පහුවෙන්ද අපි ඔක්කොම બ્લોක් කරලා මේ සංවිධානයෙන් બ્લોක් කරලා විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුව කියන සංවිධානයෙන් අපි සේරම બ્લોක් කරලා අපිව රිමූව් කරලා අයින් කරලා දාලා තිබුණා. ඊට පස්සේ තමයි අපි මේ සංවිධානයේ මේ අවුරුද්දේ 2016 අවුරුද්දේදී අපි ටික සංවිධානය වෙමින් එතකොට අර මිනිහාරේ තියෙන කොහෙද දමාම් වල ඊට පස්සේ ඒ එම්බසියට කතා කරලා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කතා කරලා පෙබරවාරි මාස 22 අපි මේ බොඩි එක ඒගොල්ලොන්ගේ කටුනායක ගුවන්තොටුපොළෙන් බාර දුන්නා. මේ කටුනායක ගුවන්තොටුපොළේ ඉන්න නිලධාරියෙකුත් මේක වග කියනවා අපි මේක කරා කියන්නේ. එදා හරියටම පොයේ දවස ඔගොල්ලෝ ඕනනම් බලන්න පෙබරවාරි මාසේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ 22 කියන්නේ පොයේ දවස. හරියටම පොයේ දවසේ තමයි කටුනායක එයාපෝට් එකට මේ බොඩි එක ගියේ. ඒතකොට කිසි කෙනෙක් නැහැ එදා නිවාඩු දවසක් කටුනායක එයාපෝට් එකේ හිටපු නිලධාරීන්ගේ සහාය අරගෙන ආරක්ෂක නිලධාරීන්ගේ සහාය අරගෙන තමයි ඔහුගේ බිරිඳට මේක අපි මේ ලියුවේ. එන්නේ එතනින් තමයි අපි ගමන් මග පටන් ගත්තේ. අපි එහෙම කරලා ඉවරලා මේ සංවිධානයේ ඉන්න නිලධාරී අපි හැම වෙලාවෙම මේ කරේ ගොඩක් දේවල් තියෙනවා. අපි ගාව ගොඩක් දේවල් තියෙනවා ඔයගොල්ලන්ට මේවයි කරපු දේවල් සේරම තියෙනවා. මම පෞගේ කාලෙත් පෙන්නුවා.
මේ පොතේ තියෙන ඒවා ඔක්කොම තියෙන්නේ ඒ මිනිසුන්ගේ දුක් ගැනවිලි ඒගොල්ලෝ ප්‍රශ්න ඒ වෙච්ච දේවල් මේ කියලා තියෙන ඒවා නඩු ඔක්කොම තියෙන්නේ. අදත් තිබුණා විදේශ සේවා නියුක්ති කාර්යාංශේ කතා කරන්න කෙනෙකුගේ කාන්තාවකට වෙච්ච ඇය බිල්ඩින් එකකින් පැනලා පවා මැරෙන්න හිතාගෙන හිටපු ලොකු අතවර වලට පවා ලක් වෙන්න ගියපු කෙනෙක්ගේ කතාවක්. ඉතින් ඔහොම ඉන්නකොට අපි කියපු දේ ඇහුවේ නෑ. නමුත් අපි මෙතෙන්ට පිටත් වෙලා විදේශ ලක්දන සංවිධානය කියලා පීඨෝගෙන හොඳ වෙලාවකදී හොඳ වෙලාවකින් හොඳ සුබ වෙලාවකින් පීඨෝගෙන අපිට පුළුවන් හැටියට අපි මිනිස්සුන්ට පීඨ වුණා. ඕගොල්ලෝ අහලා බලන්න මගේ නමට මේ වෙනකොට වීරසේකර ජයන්ත කියන කෙනාගේ නමට මෙහෙම අධ්‍යක දාගෙන අර ජෙනරල් පොන්සේකාගේ තිබිච්ච මේ බොඩි එකට මගේ මූණ දාලා ස්ත්‍රී දූෂකයා කියලා ගහලා තිබුණා. දැන් මේ මාස 3ක ඉඳලා ස්ත්‍රී දූෂකයා තිරිසනා හොරු ත්‍රස්තවාදී පොන්නයෝ කිය මේ එකම භාෂාවෙන් account කීපයකින්ම නිරෝෂාසන විරත්න එතකොට විදේශ පග්දන සංවිධානය ඒ වගේ account වලින් ඇවිල්ලා වරලා දිගින් දිගටම ගහනවා. දැන් නාමලි කියන එකෙන් මම දැන් කෙලින්ම ගහනවා තනියෙන් ගහන්න කියලා ගහනවා. නාමලි සහෝදරියට කියන්න තියෙන්නේ තනුජි සහෝදරියට කියන්න තියෙන්නේ හොඳට බලන්න හදවතට තට්ටු කරලා ඕගොල්ලෝ පෙන්වන්න අපිට කොහෙද අපි මඩ ගාලා තියෙන කියලා අපි කොතනකවත් නැහැ සහෝදරොන්නේ සහෝදරියනි ඕගොල්ලෝ හොයලා බලන්න කොතනකද අපේ නමින් ඒගොල්ලොන්ට පෝස්ටරයක් කොහෙද ගාලා තියෙන්නේ කියලා. නමුත් ඕගොල්ලෝ අනිත් පැත්තට බලන්න මොනතරම් පෝස්ටර් ප්‍රමාණයක් මේ සංවිධානයේට වදිනවද කියලා. ඒකට හොඳාකාරවම ඕගොල්ලෝ පරණ සමාජිකයන් දන්නවා අපේ මූණු ඉතින් දැන් කොහොමද පේනවනේ. ඒකින්ද ඒ දේවල් හරහා අපිට කොච්චරනම් මඩ වදිනවද කියලා. හැබැයි අපි ඕකට උත්තර නොදී ඉන්නේ. අපි දන්නවා අපේ ශ්‍රී ලාංකිකයින්ගේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි ඕක. කඳයි බඩයි ඔළුවයි තිබුණට මිනිස්සෙක් වෙන්නේ මනස උසස් අයට විතරයි මිනිස්සුયો කියලා කියන්නේ. මම හිතනවා මනස උසස් කියන කට්ටියව හරි වැරදි පිළිගනීවි. නමුත් කටුනායක එයාපෝට් එකෙන් මෙහෙට පාස්පෝර්ට් එකක් අරගෙන ආපු පමණින් ගෙදරක ඉන්න බාබා හමුදාවේ වෙච්ච පමණින් ගෙදර ඉන්න බාබා පොලිසියේ වෙච්ච පමණින් මගේ බාබට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා තිත්ත කුණුහරුප කියලා කියන අය ඒව තියෙනවා අපි ගාව වොයිස් කට් අපි ගාව තියෙනවා බැංක් එකක් තියෙනවා. ඒ බැංක් එකේ ඔක්කොම ගබඩා කරලා තියෙන්නේ. ඔය කියන ඔය අපිට තුප්පහයි කියලා තිරිසන් කියලා කියන මට කමෙන්ට් කරනවා. මට chat එකේ chat කරනවා. මම එක කෙනෙකුට chat කරන්න යන්නේ. බාලාංශි මිනිස්සුත් එක්ක මම chat වලට යන්නේ නැහැ. මම කවුද කියන්නේ මම දන්නවා. මගේ හෘද සාක්ෂිය දන්නවා. මගේ සංවිධානයේ ඉන්න සීලම දෙනා ගැන මම දන්නවා. මගේ නායකයා කවුද කියන්නේ මම දන්නවා. මගේ නායකයාට ගරු කරනවා. මම මගේ නායකයාගේ ඉඳලා ඉන්න සමාජිකයෝ ඉන්න පල්ලෑම සමාජිකයන් යනකන් දන්නවා. මේ සමාජිකයෝ අතරට ඇවිල්ලා ඉන්න ඔය නෝනලාගේ මහතුරුන්ගේ කට්ටිය අපේ ඉන්න chat group එකේ ඉන්නවා කියලා දන්න ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ කියනවා නම් අපි කාටවත් පිට වෙන්න එපා කියලා. අසරණ වෙන අයට එම්බසි එකට ගිහිල්ලා මොනවා හරි උපදේශක් ගන්න අයට එහෙම කරන්න එපා කියලා කියනවා නම් අපි නොකර ඉන්න ප්‍රශ්නයක් නැහැ. මොකද අපේ data ටික අපේ සල්ලි අපි දහදුක් ඉඳලා මේ පඩියක් ගන්න ඒ සල්ලි අපි කැමති අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට පුළුවන් අපි ඉන්න නායකත්ව මණ්ඩලය අපි 10 දෙනා කාට් කුට්ටමක් අරගෙන බූරුව හරි ගහනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක නවත්තන්න බෑ කාටවත්. හැබැයි අපි ඔය කිසි හැම කෙනෙකුටම කියන්න තියෙන්නේ මේවා බලන අය බුද්ධිමත් අය තේරුම් ගන්න ඕගොල්ලෝ අහන්න. අපි මම දෙතුන් පාර වීඩියෝත් කරලා වීඩියෝ නිකුත් කරලා තියෙනවා. මගේ ෆෝන් නම්බර් එක අරන් තියෙනවා. ඕගොල්ලෝ මගේ වීරසේකර ජයන්ත කියන එකේ ගොඩක් යාළුවෝ ඉන්නවා. එතකොට විදේශ ලක්දන වීරසේකර කියන account එකෙන් තමයි මම ඉන්නේ මගේ මේ සංවිධානයේ. මොකද මගේ විදේශ වීරසේකර ජයන්ත කියන account එකේ මම කරන්නේ වෙනම මගේ පුජ්‍යලික මතයක් කරන්නේ. මම මේකේ විදේශ ලක්දන වීරසේකර කියන account එකේ මම කරන්නේ පොදු දෙයක්. ඒකින්ද කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනතරමක් කියන්න. ඔය වීරයෝ වෙන්න හැදුවට ඔය ලීලාවතීලා සුමනාවතීලා ඔය සමහර කට්ටිය ලිඳ ළඟට එකතු වුණාට පස්සේ කට ඇරියට පස්සේ ඕවා තමයි ඉතින් කියන්නේ. ඒගොල්ලෝ හිතනවා හරි පොෂ් වෙන්න බලනවා. ඒගොල්ලෝ හිතනවා හරි දැන් ඉතින් මං වීරයා. දැන් ඉතින් මං රෙජින. දැන් ඉතින් මට ඕන කෙනෙක් ඕන විදිහට අල්ලේ නටවන්න පුළුවන් කියලා. නටෝගෙන යන්න. අවසානම එක තමයි කියන්න තියෙන්නේ. ඔහොම හිටපු අපේ සමාජිකාවක් නිල්මිනි ඉරෝෂා කියන සමාජිකාවක් අපි කියන දේ පිළිගත්තේ නැතුව අපි යහපත් දේවල් කිව්වේ. මේක කරොත් මේම වෙනවා. එහෙම කරන්න එපා. කියන දේ අහන්න නැතුව ගියා. එයා ගියා කවුද නිල්මිනි ඉරෝෂා ඔය කියන සංවිධානයේ පැත්තට. මොකද උනේ? අන්තිමට බැල්ලියකට වගේ පයින් ගාලේ ලෙව්වා. මං යන දවසේම කිව්වා
සහෝදරී ඔයාට ගියාට වඩා වේගෙන් එන්න වෙනවා. ඔතන ඔයාට සෙල්ලම් දාන්න දෙන්නේ නැහැ. මොකද ඔතන ඉන්න කට්ටිය අපි හොඳටම දන්නවා කියලා. අද මොකද වෙලා තියෙන්නේ? මේ මොහොතේ වෙනකොට අද 2016යි සැප්තැම්බර් මාසේ 19 වෙනිදා 18 වෙනිදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගිහිල්ලා අපේ සංවිධානයේ නම කියලා ඇය උපකාරයක් ගන්න ගියා. මොකක් හරි ඇයට උමනාදයක් කරන්න ගියා. ඇයි අපේ නම් කිව්වේ? අපි ත්‍රස්තවාදී නා. අපි ත්‍රස්තවාදී අපි මේ වගේ දේවල් කරනවා කියලා ඇයත් ගිහිල්ලා එතන කියලා තිබුණා. එහෙම කියපු එක්කෙනා ඇයි අපේ නම කිව්වේ? මං අහන්නේ ඒකයි. අපේ නම නොකිය ඇයට තිබුණානේ ගිහිල්ලා කියන්න ඒ ඔය හොඳයි කියන කට්ටියගේ. ඔය නාමලි කියන කට්ටියගේ. ඇයි නාමලි සහෝදරියේ නාමලි සිල්ලා කියන නම අයින් කළා ඔය නමින් ඉන්නේ. ඇයි ඔබ තව ඉංග්‍රීසි නමකින් ඔය නාමලි මේ ගේ තියෙන ෆොටෝ අප්ලෝඩ් කරගෙන ඇල්බම් එකක් හදාගෙන ඉන්නේ? සමාජයෙන් එළියට එන්න. ඔය කතා කරන ඕගොල්ලෝ හිතන ඔය කුණුහරුප කිව්වා කියලා සමාජයේ එහෙම යන්න බෑ. කතා කරන්න හරිද? ඇත්ත කතා කරන්න. අපි ඇත්ත කතා කරනකොට ඕගොල්ලෝ කරන දේවල් වලට පසාපේක්ෂව අපි මොනවක් ගැහුවේ නැහැ. මොනවද මඩ කියලා කියන්නේ? මොකද්ද මඩ කියන්නේ? මඩ කියන දෙයට නිකම් මඩ ජර බඩ ගන්න එපා. කතා කරන්න. ඔයා පහුගිය කාලේ කරගත්තු අසික්කිත වැඩ වෙන මිනිස්සු වීඩියෝ කරලා දැම්ම කියලා අපිව අල්ලගන්න එපා. අපි අපේ පාඩුවේ අපේ වැඩක් කරගෙන යනවා මිසක් අපේ වෙන කිසිම දෙයක් අපිට ඕනේ නැහැ. අනුන්ගේ වතුවල ඔය තියෙන මේ අතරමායින් හොයන්න. අපිට ඕනේ නැහැ අනුන්ගේ දේශෙන් බින්ග අඟලක්වත් ඕනේ නැහැ. කවුරු ත්‍රස්තවාදී කියන්නේ අපිටද? ත්‍රස්තවාදී නම් රටේ තියෙන නීතියක් රිපෝට් කරන්න. ගිහිල්ලා රිපෝට් කරන්න ලංකාවේ තියෙන ඕනම තැනකට රිපෝට් කරන්න. මම වීරසේකර ජයන්ත වීරසේකර කංකානාම්ගේ ජයන්ත වීරසේකර මගේ නම. මගේ උමනා කෙනාට විතරයි මම ওই වගේ ඉන්න 2.50 මිනිස්සුන්ට මම මගේ බයෝ ඩීටේල් දෙන්නේ නැහැ. හිස්ටෝරි එක මම ඕන කෙනෙකුට දෙන්නම්. ඒක දෙන්න ඕන තැනට දෙන්නම්. ඔය ඔතන නාමලි ඕගොල්ලෝ ඇවිල්ලා මේ කතා කරාට කිව්වට ඒව දෙන්නේ නැහැ. මහත්යෙකුට දෙන්නම්. මම රජයේ පිළිගත් කෙනෙකුට දෙන්නම්. මගේ සංවිධානය ගැන සහෝදරවරුනි ඕගොල්ලෝ ඔක්කොම සොයිරියනේ ඕගොල්ලෝ ඕන කෙනෙක්ගෙන් අහන්න. මං ස්ත්‍රී දූෂකයෙක් නම් මගේ සංවිධානයේ ඉන්න කළු කොඩි දාගෙන ඉන්න ඒ කට්ටිය ගිහිල්ලා කාන්තාවන්ගෙන් ගිහිල්ලා අහන්න මම කොතනද ගිහිල්ලා ස්ත්‍රියක් දූෂණය කරේ කියලා. මන් දන්නේ නැහැ. ඉතින් හීනෙන්වත් මං එයාව දූෂණය කරනවා කියලා හීනෙන් නිතර දකින්නවද කියලා නාමලි කියන ඔය කාන්තාව. හැබැයි ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න ඔය නාමලි කියන එක්කෙනා තමයි ඕගොල්ලොන්ට ඔය බුද්ධං සරණං තෙරුවන් සරණයි දේසු පීඨයි කියලා කියන කෙනා තමයි කිව්වේ පෞගිය කාලේ. ඕගොල්ලෝ හොඳට දැක්කනම් මතක තියාගන්න ලංකාවේ මිනිහෙකුට වැටිලා පාරේ හිටියත් වතුර උගුරක් දෙන්න එපා කියලා. එහෙනම් ඕගොල්ලෝ තීරණය කරලා බලන්න අපි කවුද ඒගොල්ලෝ කවුද කියලා. ඇත්ත කතා කරනකොට තිත්තයි ටිකක්. ඒක නිසා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඕගොල්ලොන්ට මම මේ කතාව කිව්වේ අහන්න. අපේ සංවිධානයට ඇවිල්ලා විදේශ ලක්දන සංවිධානය කියන එකට ඇවිල්ලා අහන්න ප්‍රශ්න කරන්න. ඕගොල්ලොන්ට අයිතියක් තියෙනවා රටක පුරවැසියන් විදියට. අපි මේ කරන්නේ ඇත්තද නැත්තද ත්‍රස්තවාදීද අපි මොනවද කරන්නේ කියන දේ අහන්න අයිතියක් තියෙනවා. ගොඩක් සංඝයා වහන්සේලා පවා නොමග යවලා ඉන්නවා මේ වෙනකොට මේ මිනිස්සු. හැබැයි ඒගොල්ලොන්ගේ සංවිධානය ඇතුලේ ওই ක්ෂණිකවම එක දවසට රෙජිස්ටර් කරපු ওই ડોකියුමන්ට් එක හරහා කවදා එහෙම කරන්න පුළුවන්ද? අද සමිතියක් මේ ආරම්භ කළා හෙට පුළුවන්ද ලියාපදිංචි කරන්න? එහෙනම් ඒ ලියාපදිංචි කිරීම ගැන ඕගොල්ලෝ අහලා බලන්න ඒගොල්ලොන්ගේ මොකද්ද කියලා. ඒකින්ද ඕගොල්ලොන්ට අයිතියක් තියෙනවා අපෙන් ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කරලා අපෙන් අහන්න මොකද්ද කතාව කියලා වෙලා අපි ඒතොර කියන්නම්. මම කීප දිනකට මම බුද්ධිමත් අයට මම ඉන්බොක්ස් එකෙන් කතා කරලා තිනවා. මේ අහන්න මගෙන් ප්‍රශ්නේ. මට අපිට පොඩ්ඩක් අහුම්කම් දෙන්න. අපි පැත්තත් ඕගොල්ලෝ අහලා බලන්න. ඕගොල්ලෝ දකින්නකොටම යන්න එපා රින් ගන්න. එහෙම චෝදනාව තියෙන කෙනා ගාවට රින් ගන්න. මොකද්ද මේ ඔයාලා කරලා තින්නේ? මොකද්ද කියලා කියන්නේ. එහෙම එතකොට ඕගොල්ලොන්ට සනාථ කරගන්න පුළුවන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. බොහොම ස්තුතියි. ගොඩක් වෙලා ගියා විනාඩි 18කුත් ඒකින්ද අප්ලෝඩ් කරගන්න බැරි වෙයි කියලා මම මේ කියන්නේ. මම වීරසේකර ජයන්ත නැවතත් කියන්න අහන්න අපෙන්. මගෙන් අහන්න. සුමන වීර පීජේ කියලා ඉන්නවා ඉතාලියේම ඉන්නේ. අහන්න ඌගේ. ගස් කපන්නේ යා ඇත්ත. අතු කපන්නේ යා දුප්පත් ගෙදරක ඉන්න හවුස් බොයි කෙනෙක් තමයි ඇත්ත. අපි ලොකු මිනිස්සු නෙවෙයි. අපි මේ රටේ ඉන්න පාලකින්ට බැන පතුරු ගගහ මේ ජනාධිපතිවරයාට අගමැතිවරයාට හිටපු අය පතුරු ගගහ බැන අපි යන ගමනන්නේ මේක ඉන්නේ. අපි කරන්නේ ශ්‍රමිකයෙකුට ගැටලුවක් වෙලා එයාට කියා ගන්න බැරි වුණොත් තේරෙන්නේ නැති වුණොත් ගේ ඇතුළේ ඉඳලා ගාන්තාවකට එළියට බහින්න බෑ. ගේ ඇතුළේ දෙය කියන්න එම්බසියට යන්න බෑ. ඒක මේ මගින් තමයි අපිට
අපිට කියන්නේ කිව්වට පස්සේ අපි දන්නවා ඒගොල්ලෝ යොමු කරන්න ඕන විදිය මොකද්ද යොමු කරන්න ඕන කොතෙන්ද කියලා. එහෙම යොමු කරලා වෙරලා අපි ගොඩක් දේවල් කරලා තිනවා. යොමු කරපු කට්ටිය සමහර විට මේක දැක්කට පස්සේ ඕනනම් කියන්න ඕගොල්ලොන්ට පීඩක් ලැබිලා තියෙන කට්ටිය. ඒ කට්ටිය ඉන්නවා. ජීවිතෙත් නැති වෙන්න ගියපු කට්ටියත් ඉන්නවා. අද සතුටින් ඉන්න කට්ටියත් ඉන්නවා. මේ ඒකෙන්ද අපිට සියලුම දෙනාටම ඒ උපකාර කරන්න බැරි වෙන්නේ නැති අපිට තිබිච්ච සීමාවක් තියෙනවා. අපිට ඒක නිසා ඒ ඇරෙන්න අපි කරේ ඔච්චර අපි ගියේ නෑ. රාජ්‍යයක් අල්ලන්න ගියා. අඩුන් ඉඩම් අල්ලන්න ගියේ නෑ. මේ ඉන්න රටවල් වල මේ රජවරුන්ට ගහන්න ගියේ නෑ. අපි කරේ අපේ ශ්‍රී ලාංකිකයන්ට උදව් කරපු එක විතරයි මහත්වරුනි නෝනාවරුනි. ඊට එහා දෙයක් අපි දන්නේ නෑ. තවත් පැහැදිලිව අහගන්න ඕන නම් මගෙන් ඇවිල්ලා අහන්න බොහොම ස්තුතියි.